කතා කරේ ෆස්ට් වීක් එක කොහොමද උනේ කියලා. ඉතින් මෙහෙම තමයි මම ගත්ත බඩු ටික බබාට උයන්න ඕන. එතකොට බබාට කවන දවස් උනේ. අනිත් එක බබාට සතියේදී මං කැව්වේ මොනවද කියලා. බබාට කවන්න සති දෙකකට කලින් මම මුලින්ම කරේ ගොටු කොළ අරගෙන ඒ ටික හිටවපු එක. ඉතින් ඊට පස්සේ දවස් දෙකකින් විතර මම මේ බබාට ෆීඩින් ෂෙයා එක ඕඩර් කරා. ඉතින් ඒකත් ආවා. ඉතින් මම යාව මේ ෆස්ට් ටයිම් තියලා මම මේ බලනවා චුටක් යාව ඒකට මම හුරු කරගත්තා. ඉතින් බබාට ගත්ත දේවල් කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් ෆස්ට් ටයිම් නිසා ගොඩක් ආසයිනේ ගොඩක් දේවල් ගන්න. හැබැයි ඒව ගන්න එක ඇත්තටම අපරාධේ. බබාට ඕන කාලෙද තමයි මේ දේවල් ගන්න ඕනේ. ඉතින් මමත් ගොඩක් ආසාවට දේවල් ගත්තා. හැබැයි මම ඔයගොල්ලන්ට එක දැන් ෂෙයා කරගන්න යන්නේ ඔයගොල්ලන් සොලිඩ්ස් පටන් ගද්දී අත්‍යවශ්‍යම දේවල් ටික මොනවාද කියලා. ඉතින් දැන් මම බබාට කවන්න අරන් දවස් 21ක් වෙනවා. එයාට අප්‍රේල් 1 වෙනිදාට තමයි මාස 6 ලැබුවේ. ඉතින් එදා තමයි මම පළවෙනියටම එයාට බත් කැව්වේ. බෙරි බත් එක. ඉතින් ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් වෙද්දී මම ඒ ඔක්කොම යූස් කරන්න අරන් හින්දා ඉතින් චුට්ටක් ඒවා කලර්ස් වෙලා එහෙම හින්දා මම ඔයගොල්ලන්ට ගත් ඒවල ෆොටෝස් මෙතන උඩින් කොහෙන් හරි දාන්න. ඉතින් අවශ්‍ය දේවල් තමයි මුලින්ම ඕනේ අනිවාර්යෙන් ෆීඩින් ෂෙයා එක. ෆීඩින් ෂෙයා එකට අනිවාර්යෙන් හුරු කරගන්න. ඒක හරිම ලීසි. නැත්තම් බබාව වඩාගෙන ගස් කොළන් පෙන්න ඔහොම කවන්න ගියොත් ඔයගොල්ලන්ට මහන්සි එකක්. ඒ හැමදේම හින්දා මුලින්ම කවන්න සති දෙකකට උඩදී හරි කමන්නේ ෆීඩින් ෂෙයා එකක් අරන් යාව චුට්ටක් තියලා යාව ඒකට හුරු කරගන්න. ඉතින් දෙවෙනියට ඔයගොල්ලෝ අපි කෑමු යන අපිට ඕනේ චුටි වළඳක්. ඉතින් සමරම්මලා පෑන් එකක් ගන්නවා මොකක් හරි. ඉතින් මම ගත්තේ මේ වගේ පොඩි වළඳක්. ඊට පස්සේ ඕනේ අවශ්‍යම දේ තමයි අපි මුල් කාලේ බබාට දෙන්නේ මෑෂ් කරලානේ. ඉතින් තැඹුවට පස්සේ මෑෂ් කරන් සමරම්මලා බ්ලෙන්ඩ් කරලා දෙනවා. මම නම් බ්ලෙන්ඩ් කරලා දුන්නේ නෑ. මම මෑෂ් කරලා තමයි දුන්නේ. ඉතින් එක මෑෂ් සෙට්ස් තියෙනවා. ඉතින් මම නම් හිතනවා ඇත්තට මේක ඒව වැඩක් නෑ කියලා. මෙන්න මේක තමයි මම ගත්තේ. මේ මෑෂ් එක හරිම යූස්ෆුල්. මේකෙන් ඕන එකක් ඉක්මනට ඒ කියන්නේ හොඳට මෑෂ් කරගන්න පුළුවන්. ඉතින් ඕකේ මෑෂ් කරගෙන මම බට චුට්ටක් එකතු කරලා තමයි බබාට මුල් සතියෙම ඒ කියන්නේ දැනුත් මම යූස් කරනවා. මුල් සතියේදී මට ඒක ගොඩාක් යූස්ෆුල් වුණා. ඉතින් ඊට පස්සේ කවන්න යද්දී අනිවාර්යෙන් බබාට සිලිකන් ස්පූන් එකක් ගන්න. මම ගත්තේ කිඩ්ස් ජොයි එකෙන්. මම ගත්ත ඔක්කොම නෙමේ ගොඩක් දේවල් මම ගත්තේ කිඩ්ස් ජොයි එකෙන්. ඉතින් ඒකේ සිලිකන් ස්පූන් එක තියෙනවා. ඒකෙන් මම දෙකක් ගත්තා. මොකද එකක් නිකන් හරි කවද්දි වැටුණොත් ආයේ ඒක හොද ඔක්කොම කරන්න බෑ. ඒ වගේ ස්ටෑන්ඩ් බයි මම ස්පූන්ස් දෙකක්ම ගත්තා. ඊට පස්සේ බෝල් එක. බෝල් එක ගැන කිව්වොත් අපි මෑෂ් කරන්න තියෙන බෝල් එක තියෙනනේ. ඒකත් යූස් කරන්න පුළුවන් ඇත්තටම. ආයේ ඒකින් අනිත් එකකට දාන්න එහෙම උමනාවක් නැහැ. හැබැයි සක්ෂන් එකක් තියෙන බෝල් එකක් ගත්තා නම් ඒක උගුලට ගොඩාක් ලේසි. මොකද බබා ෆීඩින් ෂෙයා එකේ තිබ්බත් එතන චූටි අපිට මේ ටේබල් එක තියෙනවනේ. ඒක එතනට තිබ්බත් මොකද බබා අලුත් දේවල් අල්ලන්න කරන්න ආසයිනේ ඒගොල්ලෝ අදිනවා. ඉතින් ඒ සක්ෂන් එකට හොඳට මේ ඇලවිලා තියෙන හින්දා ඒක ගොඩක් වෙලාවට එන්නේ නැහැ. නැත්තම් ඒගොල්ලෝ කවන තැන ටේබල් එකයි කොහෙන් හරි ඒක හොඳට මේ අලවලා තියන්න පුළුවන්. ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් බෝල් එකක් ගන්නවා නම් සක්ෂන් එකක් තියෙන බෝල් එකක් ගන්න මේ වගේ. ඉතින් මම ගත්තේ මේ වගේ එකක්. ඊට පස්සේ ස්පූන් එක හරි. ඉතින් ඔය ටික තමයි ඇත්තටම ඕනේ. මත් මගේ බ්‍රෙස්ට් මිල්ක් ෆීඩ් කරපු හින්දා ෆෝමියුලාස් දුන්නේ නැති හින්දා මට බොටල් එක එහෙම ලොකුවට යූස් වෙන්නේ නැහැ. ඉතින් දැන් තමයි යූස් වෙන්නේ. ඉතින් ඒක බොටල් එක මම අක්කිඩි කියලා රටේ ඉඳන් ටොමි ටිපි එකෙන් බොටල් එකක් ගෙන්න ගත්තා. හරි. ඔයගොල්ලන්ට ඕනෙම නම් අර අපි මේ කියන්නේ පොල් අපේ ගෙදර අපි යූස් කරන්නේ normally පෙනේර. ඉතින් ඒ වගේ පෙනේරෙකුත් ගන්න පුළුවන්. මොකද ඒක චුට්ටක් අර ලොකුවට තියෙන හින්දා එකපාර බත් දවල්ට බත් ඔහොම දෙද්දී එකපාරයි අපිට ඒක මෑෂ් කරලා ගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි. අර normally මික්සර්ස් අර තියෙන මේවා වලට වඩා.
ඉතින් ඒක මම දන්නේ ඒක අර ප්ලාස්ටික් එකකින් ඉඳලා ඇත්තටම හොඳයිද නැද්ද කියලා. හැබැයි මම ඒක දේලි නෙමේ මට ඕන වුණොත් ලොකුවට හඳට තැඹුනේ නැත්තම් මම ඒක මෑෂ් කරන්න මම ඒකත් යූස් කරනවා. බබාට වෙනම පෙනීරයක් මම අරගෙන තියාගන්නේ. ඉතින් ඔය කියන ටික තමයි මම ගත්තේ. මේ අප්‍රේල් 1 වෙනිදා මං ඉතින් උදෙන්ම නැගිටලා මුලින්ම කරේ කිරිබත් එක හදපු එක. මේ අපිට කන්න හදපු කිරිබත් එක. ඊට පස්සේ බබාට මං ගත්තේ සුවඳල් හාල්. ඉතින් මේ බබාට දැන් මම ෆස්ට් ටයිම් බබාට බත් එක හදන්න තමයි යන්නේ. ඉතින් ඒක හදන අතරතුර අපේ අම්මිලාත් ආවා. ඒගොල්ලන්ට ඉතින් ෆස්ට් ටයිම් බබා කන එක බලන්න ඕනි කියලා. ඉතින් යාලා තාකහණයක් එහිඳන්ම ආවා. ඊට පස්සේ බත් එක ඉවෙන ටිකට අම්මලා එද්දි කැවිලි අරන් ඇවිල්ලා තිබ්බා. මං ඊට කලින් දවසේ රෑ ඔක්කොම වොෂ් කරලා ඔක්කොම තිබ්බේ. ප්ලේට්ස් උයි, කප්ස් උයි ඔක්කොම. එතකොට මට ලීසි. ඊට පස්සේ ඉතින් අම්මා ගෙනාපු කැවිලි ටික ලස්සනට ටේබල් එකට arrange කරා. මං ලොකුවට බබාට කවන එක එහෙම සෙලිබ්‍රේට් කරන්න නෙමෙයි හිටියේ. හැබැයි හස්බන්ඩ්ට ඕන වුණා බබාගේ හැම දෙයක්ම පොඩියට හරි කරන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා අපි හිතුවා චූටි කැවිලි මේසයක් හදනවා කියලා. ඉතින් මේක තමයි මම බබාට හදාගත්ත බත් එක. ඒක මම තම්බලා වතුර මගේ ඊට පස්සේ මගේ බ්‍රෙස් මිල්ක් ටිකක් දාලා මික්ස් කරා. මේ ඉතින් බබාගේ ෆස්ට් ටයිම් එයාගේ තාත්තා තමයි පළවෙනි කටයට කැව්වේ. ඉතින් ඔයගලන්ට පේන ඇති එයාගේ මූණ කොහොමද කියලා. කියන්න ඕනේ මගේ පළවෙනිම වැරද්ද තමයි මම මේක හරියට මත් ගාලා නැහැ. ඔයගලන්ට ඒක පේනවා ඇති අර බත් ඇට වගේ තියෙනවා. ඉතින් ඒක බබාට අමාරුණා කන්න. හරි ඉතින් ඔගුලොන් දැන් දැක්කේ මම කොහොමද බබාට සොලිඩ් ෆුඩ්ස් පටන් ගත්තේ කියලා. ඉතින් එතනදී වුණු වැරදිත් මම ඔයගලන්ට එක ෂෙයා කරගත්තා. ඉතින් දැන් මම කියන්නේ මේ පළවෙනි සතියේ මම මොනවාද බබාට දුන්නේ කියලා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහෙන් මම දාන්නම් පිළිවෙලට ඩේට්ස් එක මම කොහොමද බබාට එක කිලෝලුවක් දුන්නේ 6 දෙක මික්ස් කරලා දුන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි සතියේම මම බත් දවල්ට විතරයි දුන්නේ. මං වේල් 2යි දුන්නේ. වේල් 3ක් දුන්නේ නැහැ. වේල් 2යි උදේ 10යි 9 මාට 9ත් 10ත් අතර කොහමද 10ට කලින්. ඊට පස්සේ ආයේ 3 මාර 4 5 ඔය මැද වගේ තමයි දුන්නේ. ලොකුවට මේ ටයිම් එකක් තියාගෙන එහෙම නෑ. මම එයාව ඔබ්සර්ව් කරා කොහොමද එයා කන්නේ කැමති මොනවාද, එයාට ආයෙ බඩ ගිනියෙන්නේ කොයි වෙලේද කියලා නිකන් මම බැලුවා. හැබැයි මට සති දෙකක් විතර ගියා චුට්ටක් ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න මේ විදියට. ඉතින් මම මුල් සතියේම බබාට දුන්නේ වට්ටක්කා, අල, කැරට්, බත්, බතල. ඉතින් ඔය හතර තමයි මම දුන්නේ. ඉතින් අර එකම එළවලුව දවස් 3ක් දුන්නේ නැහැ. නෝමලි අර අපි ඇලර්ජිස් චෙක් කරන්න කියනවානේ. ඉතින් අපිට තේරෙනවා සමහර කෙනෙක් ගොඩක් වෙලාට මම මේ කියපු එළවලු වල මේ කියන්නේ ඇලර්ජිස් වෙන්නේ නැහැ. 100ට ගොඩක් ඇලර්ජිස් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේවා මම දැන් උදේ වට්ටක්ක දුන්නා නම් හවස මේ අල දුන්නා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ ආයෙ වට්ටක්කයි අලයි මික්ස් කරලා දුන්නා. ඉතින් ඔය හැම එකටම මං චූටි බටර් හැන්දක් දැම්මා. ඉතින් බටර් එකත් අන්සෝල්ටඩ් බටර් එකක් ගත්තේ. මං යූස් කරේ මෙන්න මේ බටර් එක. ඉතින් ඔයගලන්ට තව එක වර්ග බටර්ස් තියෙනවා. අන්සෝල්ටඩ් ඕන එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ මුල් සතියේ මම ওই ටික තමයි යූස් කරේ බබාට කවන්න. එයා කෑවා. හැබැයි පළතුරු වලින් නම් මම මැද වෙලා චුටි පළතුරු දුන්නා. එයා දැන් ආසයි එයා බනානා කන්න. අවකාඩෝත් එයා කෑවේ නෑ. එතකොට මම තව දුන්නා ප්‍රොමගනේට් ඒකත් කෑවේ නෑ. ඉතින් කොහොම හරි පළතුරු එච්චර ආස නැහැ. හැබැයි මං චුටි අර දැන් හුරු කරනවා. දැන් එයා කනවා. ඉතින් මම මේ කතා කරේ ෆස්ට් වීක් එක කොහොමද උනේ කියලා. ඉතින් මෙහෙම තමයි මං ගත්ත බඩු ටික බබාට උයන්න ඕන. එතකොට බබාට කවන දවස් උනේ. අනිත් එක බබාට සතියේදී මං කෑවේ මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නම් බබත් එක්ක දවස කොහොමද වෙන්නේ කියලා. දැන් මම එයාට
චිකන් ෆිෂ් ඇඩ් කරලා තියෙන්නේ ඇඩ් කරලා කවලා තියෙන්නේ. ඉතින් ඒවත් කොහොමද උනේ කියලා මොන හරි තව දැනගන්න ඕන. ඔයගොල්ලෝ මට පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලොන්ට එක්ක ෂෙයා කරගන්න. එහෙනම් thank you මගේ vlogs බලනවට. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. Thank you for watching my videos. Bye bye.